දෙවන ලෝක යුද්ධ සමයේ බර්ලින් ඉඳලා ගුවන් යානයක් යනවා නැපෝලියන් කියලා රහසක් හංගගෙන විද්‍යාඥයෝ විශ්වාස කරනවා නැපෝලියන් කියන්නේ නැස්ටික මිසයිලයක් වෙන්න පුළුවන් නැත්නම් භයානක වෛරසයක් වෙන්න පුළුවන් නැත්නම් ලෝකෙ ලොකුම නිදාණය වෙන්නත් පුළුවන් නැත්නම් එක පිටසක් වල තාක්ෂණයක් වෙන්නත් පුළුවන් කියලා. ඒත් ඒ ගුවන් යානය එක තැනකදී අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් සෑහෙන කාලයකට පස්සේ ඒ ගුවන් යානයේ කොටස් මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට තමයි මේ කතාව පටන් ගන්න යන්නේ. මේ ත්‍රාසයේ කුතුහලයේ පිරුණු මූවී එකේ නම තමයි 2023 රිලීස් වුණ ඔපරේෂන් නැපෝලියන් කියලා කියන්නේ. මේ ගුවන් යානයේ කොටස් කාටද හම්බෙන්නේ? මේක පිටිපස්සෙන් පන්නන පිරිස කවුද? ගුවන් යානයේ තිබ්බ නැපෝලියන් කියන රහස මොකක්ද? මේ ප්‍රශ්නවලට උත්තර ගන්න මාත් එක්ක කතාව අවසාන වෙනකම් බලන්න එන්න කියලා ආරාධනා කරනවා. එන යමු මේ සුපිරිම කතාවේ මොකක්ද වෙන්නේ කියලා බලන්න. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ ඔෆිස් මීටින් එකට පරක් වෙලා එන ක්‍රිස්ටින්ව. මේ මීටින් එකේදී ඉදිරි සැලසුම් ගැන මේ කට්ටිය කතා කරනවා. මීටින් එක ඉවර වෙලා ටේබල් එකේ වැඩ කරගෙන ඉද්දි ක්‍රිස්ටින්ගේ සහෝදරයා වන එලීගෙන් කෝල් එකක් එනවා. එලී නගරයෙන් පිට තියෙන වටනා ජෝකුල් කියන ග්ලැසියරේ සංචාරයකට ගිහින් තව යාළුවෝ දෙන්නෙකුත් එක්ක. ඉතින් ඒ ගැන කියන්න තමයි ක්‍රිස්ටින්ට කෝල් එකක් අරන් තියෙන්නේ. මෙහෙම එලී අයිස් ස්කූටර් එකේ යද්දි මොකක් හරි එකක වැදිලා එලී බිම වැටෙනවා. ඊට පස්සේ මොකක්ද කියලා බලන්න ගිහ එලීට හම්බුනේ ගුවන් යානයක රෝදයක්. තවත් ටික දුරක් එහාට ගිහම මේ කට්ටියට හම්බුනේ හිතා ගන්නවත් බැරි දෙයක්. ඒ නාසි ගුවන් යානයක බඳ කොටසක්. ඊට පස්සේ මේ කට්ටිය තීරණය කරනවා වටේ තියෙන අයිස් ටික හාරලා ඇතුලේ තියෙන දේවල් පරීක්ෂා කරලා බලන්න. එලී තමයි ප්ලේන් එක ඇතුළට යන්නේ. ඇතුළට ගිහපු එලී ෆෝන් එකෙන් මේ හැම දෙයක්ම රෙකෝඩ් කරනවා. ඒ අතරේ මෙතනට හෙලිකොප්ටර් එකක් ලෑන්ඩ් කරන්න යන්න කියලා එලීගේ යාළුවෝ දෙන්න දකිනවා. ඒකෙන් එලීට කිව්වට පස්සේ රෙකෝඩ් කරපු වීඩියෝ එක ක්‍රිස්ටින්ට යවලා ප්ලේන් එකෙන් එළියට එනවා. එහෙම ප්ලේන් එකෙන් ආපු කාන්තාවක් අපි මෙහි දේශගුණ උපරයාස ගැන සමීක්ෂණයක් කරන්න ආවේ. ඒත් අපේ චන්ද්‍රිකාවට සුම්බුන් ටිකක් දර්ශන වෙලා තියෙනවා. අපිට කලින් ඔයාලා මේ පුදුම හොයාගෙන තියෙනවා කියලා කොල්ලයක් දෙනවා ඔයාලගේ නම් සහ අංක ලියලා දෙන්න කියලා පස්සේ කන්ටැක්ට් කරගන්න. මේක ලිය ඇතුලේ යාළුවෝ දෙන ලොකුවට හිතන්නේ නැතුව ලියන්න මොකක් හරි පෑනක් ඉල්ලනවා. සාක්කුවෙන් පැන්සලක් එළියට ගත්තර කාන්තාව ඒක දිහා එකපාරටම හොඳින් හොඳට බලාගෙන ඉඳලා එකපාරටම පැන්සල දෙන්න වගේ ගිහින් බෙනීගේ බෙල්ලට ඇනලා එයාව ඩවුන් දානවා. කවුරු හිතුවේ නෑ මේ වගේ දෙයක් වෙයි කියලා. අල හෙලිකොප්ටර් එකෙන් තව ආමි සෝල්ජර්ස්ලා 3 දෙනෙක් එනවා දැකපු එලි අයිස් ස්කූටර් එකෙන් නැගලා පැන ගන්නවා. ඒත් වැලි අර කට්ටියට අහු වෙනවා. එහෙම එලි යන ගමන් ක්‍රිස්ටින්ට කෝල් එකක් අරන් කලබලෙන් වෙච්ච සීන් එක කියනවා. ඒත් ක්‍රිස්ටින්ට ඒ කියපු දේවල් හරියට ඇහෙන්නේ නෑ. ඒත් එකම එලිගේ කෝල් එක කටුන නිසා ඒවු මැසේජ් ටික චෙක් කරද්දි අර වීඩියෝ එක ක්‍රිස්ටින් දකිනවා. ඉතින් එලිගේ පස්සෙන් පන්නපුවර ආමි සෝල්ජර්ස්ට හම්බුනේ එලි පැදන් ගියපු ස්කූටර් එක වගේම එලිගේ ෆෝන් එක විතරයි. එලිව හම්බුන්නේ නැහැ. ඒ ෆෝන් එකත් අරගෙන අර කාන්තාව ගාවට ගිහපු මේ සෝල්ජර්ස්ලා දෙන්න ෆෝන් එකට දීලා කියනවා අර එලි කියන කොල්ල අර වීඩියෝ එක ක්‍රිස්ටින් කියලා කෙනෙක්ට යවලා කියලා. දැන් ක්‍රිස්ටින්ගේ ජීවිතයත් අනතුරේ තියෙන්නේ. මේ කට්ටිය මෙතනට ඇවිත් තියෙන්නේ දේශගුණ විපර්යාස ගැන සමීක්ෂණයක් කරනවා කියලා ලෝකෙට පෙන්නලා වෙන වැඩක් කරගන්න. ආයෙත් අපිට ක්‍රිස්ටින්ව පෙන්නනවා. එයා දන්නේ නැහැ ඊළඟට ලොකු අනතුරකට එයාට මුහුණ දෙන්න වෙනවා කියලා. ක්‍රිස්ටින් මෙහෙම ඉද්දි ගෙදර ඔෆිස් එකේ කෙනෙක් එනවා වයින් බෝතලයක් අරගෙන. ඒ පොරට නම් ක්‍රිස්ටින් ගැන කැමැත්තක් තියනා වගේ තමයි පේන්නේ. ඒ ක්‍රිස්ටින්ට නම් එහෙම එකක් නැහැ. මෙයාලා මෙහෙම කතා කරගෙන ඉද්දි දොරේ බෙල් එක වැදුණු නිසා ක්‍රිස්ටින් යනවා එක මොකක්ද කියලා බලන්න. ඒක පුද්ගලෙක් ඇවිල්ලා මම විශ්ව සහෝදරත්ව සංගමයෙන් කියලා ක්‍රිස්ටින්ට කාඩ් එකක් දෙනවා. එතකොටම සද්දයක් ඇහෙන නිසා ක්‍රිස්ටින් යනවා මොකක්ද කියලා බලන්න. ඒතර ගෙදරට ආපු පොර වාට යාළුවෙකුත් ඉන්නවද කියලා එකපාරටම ගෙදර ඇතුළට ඇවිල්ලා ක්‍රිස්ටින්ගේ යාළුවට ගහලා බෙල්ල කඩලා දානවා. ක්‍රිස්ටින්ට හිතා ගන්න බෑ මොකක්ද වුනේ කියලා. එහෙම කාමරයට දුවලා ගිහින් එතන ජනේලෙන් පැනලා සෙරප්පුවක් වන් නැතුව දුවලා යනවා ජීවිතේ බේර ගන්න ඕන නිසා. දැන් ඔයාලට තේරෙනවනේ අර ප්ලේන් එකේ කතාව දැනගන්න අර කණ්ඩායම කාටවත් ඉඩ දෙන්නේ නැහැ. ඒ ගැන දැනගත්තොත් ඒ කට්ටියව මාරලා දානවා. ක්‍රිස්ටින් එක තැන් වලට ගිහින් බේරෙන්න බැලුවත් අර මනුස්සයා නම් ක්‍රිස්ටින්ව අතාරින්නේ නැහැ. පස්සෙන් එනවා. ඒත් කොහොම හරි රවුමක් ගහලා බස් එකකට නැගලා දැනට අර මනුස්සයාගෙන් බේරෙනවා. දැන් අපිට පෙන්වන්නේ කාර් කියන පුද්ගලයාව. මෙයා තමයි අර ප්ලේන් එකේ කටයුතු බාරව ඉන්න ලොක්කා. කාට කෝල් එකක් එනවා අර කාන්තාවගෙන්. ඊට පස්සේ දැනට හොයාගත්ත විස්තර ටික කියනවා. මෙයාලා හොයාගෙන තියෙන්නේ සිරුරු 5යි. ඒත් මේ ගුවන් යානයේ 6 දෙනෙක් ඉඳලා තියෙනවා. කර්නල් බ්‍රෑන්ඩ් කෙනගෙන අතුරුදහන් වෙලා. එයා ගාව තමයි නැපෝලියන් රහස තිබිලා තියෙන්නේ. ඒ නිසා තව කිලෝමීටර් 10කට පරීක්ෂණ මට්ටම පුළුල් කරලා නැපෝලියන් කොමාරි හොයාගන්න කියලා කාර් අර කාන්තාවට උපදෙස් ලබා දෙනවා. මොකද මෙයාලා මේක පස්සේ මෙච්චර පන්නන්නේ. මං කලින් කිව්වා වගේම ලෝකේ පාලනය කරන්න පුළුවන් රහසක් මේකේ තියනවා වෙන්න පුළුවන්. මේ කාර් කෙනෙක් දෙවන ලෝක යුද්ධ සමයේ මේ ගැන කටයුතු කරලා තියෙනවා. මගේ තාත්තත් මේ ප්ලේන් එක ගැන කටයුතු කරලා තියෙනවා. දැන් ක්‍රිස්ටින් යන ඔෆිස් එකේ වැඩ කරන රෝසා කියන කෙනාගේ ගෙදර ගාවට. ක්‍රිස්ටින්ව දැකපු රෝසා ටක් ගාලා ක්‍රිස්ටින්ව ගෙදර ඇතුළට අරගෙන රෙද්දා පොරවල මොකක්ද ඔයාට උනේ කියලා අහනවා. මට ඔයාව කරදරේ දාන්න ඕනේ නෑ රෝසා. එලි මට මේක එව්වා කියලා අර වීඩියෝ එක පෙන්නනවා. ඊට පස්සේ රෝසාගේ කම්පියුටර් එකෙන් අර ෆොටෝ වල පේන්න තිබුණා ඔපරේෂන් ලියෝන් කියලා වචන ටිකක්. අන්න එක සර්ච් කරලා විස්තර හොයද්දි ක්‍රිස්ටින්ට හම්බෙනවා ස්ටිව් රෂ් කියලා තරුණ විද්‍යාඥයෙක් මේක ගැන විස්තර හොයපු. මෙහෙම විස්තර හොයද්දි රෝසාර ගෙදර ඇතුලෙන් කෙනෙක් කතා කරනවා. රෝසත් ක්‍රිස්ටින්ට ටිකක් ඉන්න කියලා ගිහින් බලපුවාම ප්‍රවෘත්ති වල ක්‍රිස්ටින් ගැන විස්තරයක් එනවා.
එයින්ද රෝසා ක්‍රිස්ටින්ව හොයන්න යද්දී ක්‍රිස්ටින් එතන හිටියේ නෑ. බාර් එකේ ස්ටිව් රාස් ඉන්නවා කියලා දැනගත්ත ක්‍රිස්ටින් එයාව හොයාගෙන බාර් එකට යනවා. ඊට පස්සේ ස්ටිව් දන්න විස්තර ටික ක්‍රිස්ටින්ට කියනවා. එහෙම දෙන්න කතා කරගෙන ඉද්දී ඉස්සලා ක්‍රිස්ටින්ගේ පස්සේ පන්නපු කෙනා බාර් එකටත් ඇවිත් තියෙනවා. දැකපු ක්‍රිස්ටින් මම යන්න ඕන කියලා ටක් ගාලා එතනින් මාරු වෙනවා. ස්ටිව් ක්‍රිස්ටින්ගේ පස්සෙන් යනවා. ස්ටිව්ටත් මේක හිතා ගන්න බෑ. දැන් එලිගේ තත්ත්වය සෑහෙන දරුණුයි. සවලින් උමගක් වගේක් හාරගෙන එතන රෑගත කරන්න එලි තීරණය කරනවා. ක්‍රිස්ටින් කල්පනා කරලා බලනවා අපි යන්නේ නැ හැම තැනටම මේ මිනිහා එන්නේ කොහොමද කියලා. ෆෝන් එකෙන් ට්‍රැක් කරනවා ඇති කියලා හිතපු ක්‍රිස්ටින් දෙන්නගේම ෆෝන් දෙක කුඩු කරලා දානවා. ඊට පස්සේ ස්ටිව් ක්‍රිස්ටින් එක්කන් යනවා එයාගේ කාර්යාලයට. මොකද එතන තවත් ආරක්ෂිතයි කියලා හිතලා. මේ ගැන තවත් විස්තර හොයන්න. ඉතින් එලි අන්තර්ජාලය වැඩි ඉන්නේ නැති නිසා ඒක ගත්ත ෆොටෝ වලින් කණ්ඩායමක මේ කට්ටියට ලබා ගන්න බෑ. හැබැයි ඇමරිකානු තානාපති කාර්යාලයට ගියොත් මොකක් හරි හොඩුවාවක් ලබා ගන්න පුළුවන් කියලා ස්ටිව් කියනවා. ඒත් එක්කම මෙයාලට ඇහෙනවා දොරවල් හයියෙන් අරින වහන සද්ද. අර කණ්ඩායම මෙතනටත් ඇවිත් ඇති කියලා හිතපු මේ දෙන්න මෙතනින් යන්න යනවා. ඊට පස්සේ පහෝදා උදේ ස්ටිව් සහ ක්‍රිස්ටින් තානාපති කාර්යාලයට ඇතුළු වෙනවා. ස්ටිව් අඳුරන ටොමීගෙන් උදව් ඇතුව. ඉතින් ස්ටිව් මෙහාට එන නිසා ගොඩක් අය මෙයාව අඳුරනවා. කොම්පියුටර් ගාඩ් ගිහපු ස්ටිව් විස්තර හොයන්න පටන් ගන්නවා. එහෙම විස්තර හොයද්දී එතන හිටපු ලේඩි කෙනෙක්ට මේ දෙන්න ගැන සැකයක් එනවා. මොකද දැන් ක්‍රිස්ටින්ව පොලිසියනුත් හොයනවා. එහෙනම් ටක් ගාලා තානාපති කාර්යාලයෙන් මේ දෙන්න එළියට එනවා. එක තැනකට ගිහපු ස්ටිව් ක්‍රිස්ටින්ට හොයාගත්තු විස්තර ටික පැහැදිලි කරලා දෙනවා. මේ වගේ ග්ලැසියරයේ සෝදිසි කිරීම වාර 3ක් කරලා තියෙනවා මීට කලිනුත්. ඒවට සම්බන්ධ වුණු කෙනෙක් තාම අයිස්ලන්තයේ ජීවත් වෙනවා කියලා එයා ඉන්න ලිපිනයක් පෙන්වනවා. ඒ කෙනා තමයි ලියෝ. ඊට පස්සේ වැඩි කල්පනා කරන්නේ නැතුව මේ දෙන්න යනවා ඒ ලිපිනේ තියෙන ප්‍රදේශයට. මේ දෙන්න ගෙදර ගාවට ගියපුවාම ගෙදර කවුරුත් පේන්නේ නැහැ. දොරට තට්ටු කරද්දී දොරත් ඇරනවා. ඒ නිසා ගෙදර කවුරු හරි ඉන්නවද කියලා අහහ ගෙදර ඇතුළට යද්දී ගෑනු කෙනෙක් ගන් එක දික් කරගෙන එකපාරටම ක්‍රිස්ටින් දිහාවට එනවා. කොහොමරි මෙච්චර දවසක් වුණ සීන් එක වගේම ග්ලැසියරෙන් හොයාගත්තු ෆ්ලේන් එක ගැන කියලා අපි ආව ලියෝගෙන් උදව් ගන්න කියලාත් කියනවා. මේ ඉන්නේ ලියෝගේ වයිෆ් සාරා. ලියෝ මේ වෙනකොට මැරිලා. මේ තත්ත්වයේ තේරුම් ගත්ත සාරා මේ දෙන මෙයාගේ බේස්මන්ට් එකට එක්කන් යනවා. එතන තියෙනවා මේ පිළිබඳව. ඒ කියන්නේ නැපෝලියන් ගැන සෑහෙන විස්තරයක්. ලියෝ නැති වුණත් සාරා සෑහෙන විස්තර ගොඩක් එකතු කරලා තියෙනවා. ඒ විස්තර කතා කරලා උඩට එද්දී එකපාරටම හතර වටෙන් වෙඩි තියන්න පටන් ගන්නවා. ටක් ගාලා ආයෙත් බේස්මන්ට් එකට මේ කට්ටිය යනවා. ඊට පස්සේ ලියෝගේ වයිෆ් මැප් එක ඇදලා රහස් ජනේලයකින් මේ දෙන්නට පැන ගන්න කියලා කියනවා. ඒත් ලියෝගේ වයිෆ් මම එන්නේ නැහැ. ඒ වෙලාව ඔයාලා අරන් මෙතනින් පැන ගන්න කියලා කියනවා. මේ කාලේ මම ගොඩක් වෙලා ඉඳන් බලන් හිටියේ කියලාත් කියනවා. මෙතනදී ඔයාලා ගිහින් රැග්නගේ ෆාම් එකට යන්න. ග්ලැසියරෙන් පහළ. එතනදී ඔයාලට උදව් ලැබෙයි කියලා කියනවා. අර වෙඩි දෙවීමෙන් ක්‍රිස්ටින්ගේ බඩටත් වෙඩි වැදලා තියෙනවා. ඊට පස්සේ ජනේලෙන් පැනලා ටික දුරක් යනවත් එක්කම වෙඩි සද්ද දෙයක් ඇහෙනවා. ලියෝගේ වයිෆ් උත් ඉවරයි. මේ කට්ටිය මෙයාලව හොයන් තියෙන්නේ තානාපති කාර්යාලයේ මේ කට්ටිය යූස් කරපු කම්පියුටර් එකේ හිස්ටරි චෙක් කරලා. ඊට පස්සේ මේ දෙන්න එන්නේ සෙට් එකක් වගේ ප්ලේස් එකට. ක්‍රිස්ටින්ට දැන් සෑහෙන අමාරුයි වෙඩි වෙදිලා තියෙන නිසා. මේ කට්ටියගේ පස්සෙන් අර සංවිධානයේ කට්ටිය තාම පන්නනවා. මේ දෙන්නට යන්න වාහනයක් නැති නිසා ස්ටිව් තීරණය කරනවා මෙතන තියෙන වාහනයක් උස්සන්න. හිමිට යතුරු තියෙන ප්ලේස් එකට ගිහින් එක යතුරක් අරගෙන එළියට ඇවිල්ලා ඒ යතුරට දාලා කාර් එකත් හොයාගත්තට පස්සේ ක්‍රිස්ටින්වත් එකේ දාගෙන එතනින් මාරු වෙලා යනවා. මේ වෙලාවේදී නම් පස්සෙන් එන කට්ටියට මග අර ගන්න මේ කට්ටියට පුළුවන් වෙනවා. දැන් අපිට එළිය පෙන්නනවා. වැඩේ කියන්නේ එළියවර සංවිධානයේ කට්ටිය අල්ලගෙන කෑමත් අතුරන් නැතුව එළියට ගොඩ දුරක් යන්න බැරි වෙලා. ඒත් එළියට දැනුත් නිකන් ඉන්න දෙන්නේ නැහැ. සෑහෙන වදයක් දෙන්නේ. ඊට පස්සේ කාර් යනවා එයින කියලා ෆාම් එකක් කරන කෙනෙක් ගාව හම්බෙන්න. මෙයා තමයි රැග්නගේ පුතා. රැග්නරුයි කාරුයි එකට වැඩ කරලා තියෙනවා මේ ප්ලේන් එක හොයන කටයුතු වලදී. කාර් ඇවිල්ලා තියෙන්නේ රැග්නර් මේ ප්ලේන් එක සම්බන්ධව මොන හරි තොරතුරු මැරෙන්න කලින් එයිනට කිව්වද කියලා අහන්න. එයිනට මේ කාර් ගෙනව පොරොම මරන්නම හිත. මොකද එයිනගේ තාත්තා මැරලා තියෙන්නේ මේ කාර් නිසා. පියකුත් පිටිපස්සේ හංගගෙන ඉවසගෙන ඉන්නවා. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් කාර් මෙතනින් යනවා. දැන් තමයි ක්‍රිස්ටින්ට සිහියම එන්නේ. ක්‍රිස්ටින් නැගිටලා ගිහින් බලද්දි ස්ටිව් ඉන්නවා ක්‍රිස්ටින්ගේ තාත්තත් එක්ක. ඒකට ක්‍රිස්ටින්ට හොඳටම තරහ යනවා. මොකද පොඩි කාලෙදිම පවුලෙන් මේ ක්‍රිස්ටින්ගේ තාත්තා ඈත් වෙලා තියෙනවා. ඒ නිසා ක්‍රිස්ටින් කැමති නෑ එයාගේ තාත්තව දකින්නවත්. ස්ටිව් පැහැදිලි කරලා දෙනවා අපිට මේ වෙලාවේදී කරන්න දෙයක් නෑ. මෙයාගෙන් අපිට උදව් ගන්න වෙනවා කියලා. ඊට පස්සේ රැග්නගේ ෆාම් එක තියෙන දිහාවට යන්න ක්‍රිස්ටින්ගේ තාත්තගේ බෝටුව මේ කට්ටිය පාවිච්චි කරනවා. පැය 6ක 7ක ගමනකට පස්සේ මේ කට්ටිය ගොඩබිමකට එනවා. ක්‍රිස්ටින්ගේ තාත්තා තව බෑන්ඩේජ් ටිකක් දීලා එළි ගැන තොරතුරක් හම්බුනොත් දන්වන්න කියලා කියනවා. ක්‍රිස්ටින්නුත් දන්නන්නම් කියලා ෆාම් එක තියෙන දිහාවට යනවා. එහෙමකින් දොරට තට්ටු කරද්දී එළියට එයින එනවා. ඊට පස්සේ ක්‍රිස්ටින් එයාව හඳුන්වලා දීලා සාරා ලියෝන්ගේ වයිෆ් මෙහාට එව්වේ කියලා කියනවා. එතකොට එයින දකිනවා ක්‍රිස්ටින්ගේ බඩේ තියෙන තුවාලේ. ඕක කොහොමද කියලා හරියන්නේ නැහැ කියලා. ඇතුළට එක්කන් ගිහින් තුවාලෙට බෙහෙත් දානවා. ඊට පස්සේ ක්‍රිස්ටින් අර මෙහෙයුම් ගැන කතා කරද්දී ලොකු ඇහුම්කන් දීමක් ඒකට දෙන්නේ නැතුව ග්‍රීන් ෆ්‍රිජ් එක ඇරලා පෑන් කේක් කනවද කියලා අහනවා. හරි මොන හරි කමුයි කියලා මෙයාලා තුන්දෙනා පෑන් කේක් කනවා. ඉතින් කාලේ වුණාට පස්සේ මේ සුඩ සාර දුන්න මැප් එක දිගෑරලා ක්‍රිස්ටින් දැනට දන්න විස්තර ටික එයිනට කියනවා.
අපි දන්නවා නැපෝලියන් තියෙන්න පුළුවන් ගමන් මාර්ගය වගේම සාර කිව්වා මේ ගඟ ගාවදී පිස්ටල් එකක් හම්බුණා කියලා. එතකොට එයින මැප් එක පරීක්ෂා කරලා ඒ ළඟම ගුහාවක් තියෙනවා කියලා කියනවා. මොකද එතන එයිනගේ තාත්තයි එයාගේ මල්ලි එයාරිය සෙල්ලම් කරලා තියනලු. ඒ කියන්නේ එයිනට කියලා තියෙනවා. ක්‍රිෂින් අහනවා ඒ ස්ථානේ ඔයාලට හරියටම පෙන්වන්න පුළුවන්ද කියලා. හරි මම මේක GPS එකකින් පෙන්වලා දෙන්නම්. හැබැයි ඔහොම නම් ඔයාලට යන්න බෑ කියලා ඇඳුමක් දෙනවා ක්‍රිස්ටින්ට වගේම ස්ටිව්ටත්. ඊට පස්සේ එයින ක්‍රිස්ටින්ට අවශ්‍ය මාර්ගය පැහැදිලි කරලා දෙනවා. එතනට ස්ටිව් එනවත් එක්කම ස්ටිව් නගිනකන් ඉන්නේ නැතුව ක්‍රිස්ටින්ට අග්ගාලා එතනින් ස්කූටර් එක පැදගෙන යනවා. ස්ටිව් නවත්ත ගන්න හැදුවත් සාරගේ මරණයටත් මම වග කියන්න ඕනේ. ඔයාගේ මරණයටත් මට වග කියන්න බෑ කියලා ක්‍රිස්ටින් තනියම යනවා. ස්ටිව්ට එහෙම යන්න දීලා ඉන්න බෑ. මොකද ක්‍රිස්ටින්ට තුවාල වෙලා තියෙන්නේ. එහෙනම් ඉන තවත් ස්කූටර් තියෙන තැනකට එක්කන් ගිහින් ඔයා මේකක් අරගෙන යන්න කියලා කියනවා. ඔයා යන්නේ නැද්ද කියලා අහපුවාම මම තාත්තට පොරොන්දු වුණා මේ ප්ලේන් එක ගැන කවදාවත් ආයේ හොයන්නේ නැහැ කියලා. එහෙනම් මම එන්නේ නැහැ කියලා. එයින ස්ටිව්ට යන්න කියලා කියනවා. ඉතින් මේ වෙනකොට ක්‍රිස්ටින් අර ගඟ ගාවට ඇවිත් අර එයිනකව ගුහාවත් හොයාගෙන තිබුණා. ඒ ගුහාව හරිම අద్භූත පාටයි. මොකද සැරින් සැරේ මේ ගුහාව වතුරෙන් යට වෙලා ආයෙ මතුවෙනවා. කාලගුණික උපාරයාස නිසා. දේශගුණික උපාරයාස මොකක් හරි ගුහා පරීක්ෂා කරන ගමන් ඉන්න ක්‍රිස්ටින්ට එක තැනකදී හෝඩුවාවක් හම්බ වෙනවා. එහෙම වටේ පරීක්ෂා කරලා එක තැනකින් උඩ නැගපු ක්‍රිස්ටින්ට ඇස් අදාහ ගන්න බැරි දෙයක් දකින්න ලැබෙනවා. මෙයා තමයි අර ගුවන් යනතුරෙන් බේරලා නැපෝලියන් රහස එතනින් අරන් ආපු කෙනා. හැබැයි යාට ජීවිතේ බේර ගන්න තරම් වාසනාවක් තිබිලා නැහැ. එතන ළඟම බ්‍රීෆ් කේස් එකක් තියෙනවා දැකපු ක්‍රිස්ටින් එක විවෘත කරනවා. බ්‍රීෆ් කේස් එක ඇතුලේ තිබුණු බෑග් එකේ තිබුණේ ලිය කිවිලි කිහිපයක්. ඒක ක්‍රිස්ටින් කරන්නේ ඒ වගේ ෆොටෝ ටිකක් ගහගන්න එක. ගුහාවෙන් එළියට ආපු ක්‍රිස්ටින් ටික දුරක් ගිහින් නැවතිලා ෆ්ලෙයා ගන්න එකක් අරගෙන එකකට අහසෙන් වෙඩි තියනවා. ඔයාලට තේරෙනවද ඉතින් ක්‍රිස්ටින් දැන් මොකද්ද කරන්න යන්නේ කියලා? ඒ දේ තමයි. ඉතින් ක්‍රිස්ටින් ආපු සිග්නල් එක කාර්ගේ මිනිස්සුත් දකිනවා. ඒ වගේම ස්ටිව් දකිනවා. ටික වෙලාවකින්ම ක්‍රිස්ටින් ඉන්න තැනට කාර් යටතේ වැඩ කරන අර කාන්තාව වගේම සෝල්ජර් කෙනෙක් එනවා. ඒ වෙලාවෙම ක්‍රිස්ටින් ලියෝකිලිටිගේ ෆොටෝ ටික කාන්තාවට පෙන්නනවා. ඒ නිසා ක්‍රිස්ටින්ව කාර් ඉන්න තැනට එක්කන් යන්න ඒගොල්ලෝ තීරණය කරනවා. ස්ටිව් මේ දිහා දුරදක්නයකින් බලාගෙන ඉන්නේ. කාර් ගාඩ් කියපු ක්‍රිස්ටින් කාර්ගේ පැත්තට ෆෝන් එක විසි කරනවා. එතන ළඟම ක්‍රිස්ටින්ගේ මල්ලි එලිත් ඉන්නවා. ෆෝන් එක චෙක් කරපු කාර් මේක කොහෙද කියලා අහද්දි මුලින්ම මල්ලියට යන්න දෙන්න. ඊට පස්සේ මම තැන කියන්නම් කියලා කියනවා. මොකද මම මෙයාව මැරුවොත් කියලා අහද්දි ඔයාව මරලා මාවක් ඊට පස්සේ මරලා දාන්න කියලා ක්‍රිස්ටින් කියනවා. කාර්ට බ්‍රීෆ් කේස් එක ඕන නිසා එළියව අතාරිනවා. එළියව ගිහින් ස්කූටර් එකට දාපු ක්‍රිස්ටින් ටක් ගාලවා ගිහින් මේ ගැන පොලිසියට කියන්න කියලා කියනවා. එළි ටක්කව දාලා යන එක ගැන කනගාටුවෙම මෙතනින් කරන්න දෙයක් නැති නිසා යනවා. ක්‍රිස්ටින් අරන් යන වාහනයට දාන්න යද්දිම ස්කූටර් එකේ මෙතනට ආපු ස්ටිව් එයා ලයිව් එකේ ඉන්නවා වගේ කට්ටියට පෙන්නනවා. මෙයාලා ඉන්නේම විශාල ග්ලැසියර් බිමක. කොහේ තියෙන සිග්නල්ද? ඒ ගැන හොඳටම දන්න කාර් ඇතුළු කණ්ඩෑම ස්ටිව්ටත් දෙයක් කනලා අර කාන්තාව ස්ටිව්ව මරලා දාන්න අරන් යනවා. ක්‍රිස්ටින් කොච්චර ඉල්ලුවත් එයා මරන්න එපා කියලා ඒක හරියන්නේ නැහැ. ඊළඟට කාන්තාව ගන්න එක ලෝඩ් කරලා වෙඩි තියන්න යද්දිම පළවෙනියට බඩට දෙවනියට ඔළුවට ස්නැප් ෂොට් දෙකක් අදිනවා. ඒත් එකම කාර් ගාව ඉන්න සෑහෙන පිරිසකට ස්නැප් ෂොට් අදිනවා. ආය වෙන කවුද? තාත්තට දුන්න පොරොන්දුව පැත්තකට දාලා එයින ඇවිල්ලා ක්‍රිස්ටින්ට වගේම ස්ටිව්ටත් උදව් කරන්න. කාර්ට බේරෙන්න ඕන නිසා ක්‍රිස්ටින් ඇපේට අල්ලගෙන ස්කූටර් එකකට නැගලා යන්න පටන් ගන්නවා. ඒ නිසා එයිනට හරියටම ෂොට් එක ගන්න බැරි වෙනවා. ක්‍රිස්ටින්වත් අරගෙන ප්ලේන් එකට ගිහපු කාර් පයිලට්ට ටක් ගාලා ප්ලේන් එක උඩට ගන්න කියලා කියනවා. ප්ලේන් එක උඩට යන දිහා ස්ටිව් බලාගෙන ඉද්දි එතනට ආපු එයින එයාලට යන්න දෙන්න බෑ කියලා ස්නැප් එකෙන් ෂූට් කරනවා. හරියට මුණ්ඩයක් අර ගෑස් ටැංකට වැදෙනවා. ඒක නිසා පයිලට්ට ප්ලේන් එක කන්ට්‍රෝල් නැතුව යනවා. ප්ලේන් එක ගැස්සුන ටයිම් එකෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා හිතාගෙන ක්‍රිස්ටින් ෆ්ලෙයා ගන්නයක් අරගෙන කාර් ළඟට එන්න හදද්දි යාට වෙඩි තියනවා. ඊට පස්සේ ඉස්සරහට ගිහපු ක්‍රිස්ටින්ට පයිලට්ලා කියනවා ටක් ගාලකින් සීට් බෙල්ට් එක දාගන්න අපි පහලට වැටෙන්නයි යන්නේ කියලා. ක්‍රිස්ටින්ුත් ගිහින් සීට් බෙල්ට් එක දාගෙන තදින් අල්ලන් ඉන්නවා. ප්ලේන් එක ටික වෙලාවකින්ම පල්ලෙහාට යනවා. ටක් ගාලා එතනට ගිහපු ස්ටිව් ක්‍රිස්ටින්ව හොයාගෙන කතා කරගෙන ඉද්දි ගන් එකත් එක්ක එතනට නැගිටපු කාර් ස්ටිව්ට වෙඩි තියන්න යද්දිම හරිම වෙලාවදී එතනට ආපු එයින කාර්ට වෙඩි තියලා දානවා. කාර්ගේ කතාවත් ඉවරයි. කට්ටිය මිලියට එද්දි එතනට එලිත් ඇවිල්ලා. ඊට පස්සේ ක්‍රිස්ටින් එලි හග් කරගෙන ජීවිතේ බේරගත් එක ගැන සතුටු වෙනවා. මොකද ඉවරයි කියලාද හිතුවේ? නෑ, තව තියෙනවා. තවත් එක ප්‍රශ්නයකට උත්තර හම්බුන්නේ නෑ. මොකටද මෙච්චර ජීවිත බිල දීගෙන නැපෝලියන් කියලා එකක් හෙව්වේ? අර ඩොකියුමන්ට්ස් වල මොනවද තිබුණේ? ඒ ප්‍රශ්න වලට උත්තර දැන් තමයි හම්බෙන්නේ. ස්ටිව් සියල්ලම දේවල් අධ්‍යයනය කරලා එයිනට වගේම ක්‍රිස්ටින්ට පැහැදිලි කරලා දෙනවා. 1945 අප්‍රේල් 14 වෙනිදා හිට්ලර්ගේ මරණයට දවස් 16කට කලින් හිට්ලර් ගැන කිසිම අනුකම්පාවක් නැති පිරිසක් හිට්ලර්, එයාගේ බිරිඳ ඉවා බ්‍රොන් සහ බ්ලන්ට් කියන ජර්මන් ෂෙපර්ඩ් බල්ලව බර්ලින් සිට පිටතට අරන් ගිහින් ඉවර කරලා දාන්න ඒ ප්ලෑනක් ගහලා දෙනවා. ඒත් ඇමරිකානු ඒකට ඉඩ දීලා නැහැ. හිට්ලර් වර ගුවන් යානය යවන්නේ නැතුව වෙනම ගිවිසුමක් ගහලා දෙනවා. ඇයි ඇමරිකානෝ හිට්ලර් බේරගන්නේ? ඒක හේතුව තමයි වල්ෂිපික් දුම්රිය. නාසින් විසින් යටත් කරගෙන ඉන්න කාලේ ඔවුන් එකතු කරපු විශාල ධනස්කන්ධයක් එකම තැනක තනි කෝච් එක ගබඩා කරලා තියෙනවා. ඒක කාටවත් හොයාගන්න බැරි තැනක හංගලා තියෙනවා.
හැබැයි මේ දක්වා විතරයි කියලා ස්ටිව් මැප් එකක් මේ සුඩින් තියෙනවා. මේ තමයි නැපෝලියන් කියලා. මේ තියෙන්නේ ලෝකයේ දකින්න පුළුවන් විශාලම ධනස්කන්ධයක් සැඟවිලා තියෙන තැන හරියටම පෙන්වන මැප් එක. කොටින්ම කිව්වොත් ලෝකයේ 8 වෙනි පුදුමය වගේ තමයි. අර කඩන් වැටලා සුම්බුන් අතරින් හොයාගත්ත යානයට නියමිත වෙලා තිබුණේ මේ සිටියේම අරන් යන එක. මේ කාර්ගේ තාත්තා වන තිමෝති කාර් කරන්න හිටියේ හිට්ලර් බර්ලිනෙන් පිටතට අරන් ගිහින් ආජන්ටිනාවට අරන් යන්න. අර සිටියම තහවුරු කරොත් විතරයි හිට්ලර්ට බර්ලිනෙන් එළියට ගන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ යානය කඩා වැටුණා. සිටියමට හිට්ලර්ව බේර ගන්න බැරුණා. කර්නල් බ්‍රෑන්ඩ් අර අනතුරින් දිවි ගලව ගත්තත් අධික සීතල නිසා ගුහාවක මිය ගියා. සිටියම තහවුරු උන් නැති නිසා හිට්ලර්ට පැන ගන්නුන්නේ නැහැ. මොකද ඒ වෙනකොට නාසීන් පරාද වෙමින් තිබුණේ. හිට්ලර් එයාගේ බිරිඳ ඉවා බ්‍රෝන් සහ බ්ලන්ට් පැරණි බංකරයක මිය ගියා. එතකොට ක්‍රිස්ටින් දැන් අපි ගාව තියෙන මහා ධනස්කන්ධයක් සංගවලා තියෙන දුම්බරයක් තියෙන මැප් එක. අපිට පුළුවන් ඕන වෙලාවක ගිහින් අරගන්න කියලා යෝජනාවක් දානවා. තුන් දෙනා මූණෙන් මූණ බලා ගන්නවා. ඔව් ඊළඟ පාර බලද්දී මෙයාලා ඉන්නේ ප්ලේන් එකක ලෝක විශාලම ධනස්කන්ධය ගවේෂණය කරන්න මේ කට්ටිය යන්නේ. ඒත් එක්කම අපිට අවසානයේ පෙන්නනවා තවත් දෙන්නෙක් මේ කට්ටියගේ පස්සෙන් වැටිලා ඉන්නවා කියලා. ඉතින් කොහොමද මූවි එක? ඔයාලා හිතපු එකද නැපෝලියන් රහසුනේ? ඉතින් මේ වගේ සුපිරිම මූවිස් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. තවත් ලස්සන මූවි එකකින් හමු වෙමු. Thank you.